සරණීස් ඩයරි YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. ඔයා වසර ගණනක් තිස්සේ law of attraction විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් තවමත් ඔයා ඔයාගේ goal එක visualize කරාට ඒක ඔයාට ලැබෙන්නේ නැත්තේ ඇයි? අද අපි ඒ පිළිබඳව මේ වීඩියෝ එකෙන් කතා කරමු. Because you are not shifting your identity. ඔයා තවමත් ඔයාගේ ජීවිතේ ඒ කියන්නේ ඔයාට ඕන දේ නෑ කියන mindset එකෙන් ජීවත් වෙනවා. ඔයා I want to be successful කියන දෙයින් universe එකට කියන්නේ මම තවමත් සාර්ථක නෑ කියන දේ. I want to be confident. I want to speak in public without fear. I am a confident speaker. I express myself with clarity and ease. ඔයා හිතලා බලන්න මේ වාක්‍ය දෙකේ තියෙන්නේ තේරුම් දෙකක්. True manifestation is not about wanting. It's about being. Be the person now who already lives that life. Think like her, walk like him, speak like them. සත්‍ය ආකර්ෂණය වන්නේ අවශ්‍ය වීම කියන එක නෙමෙයි. ඒ අවශ්‍ය වීම තුළ ජීවත් වීමයි. ඔයාට ජීවත් වෙන්න ඕන ජීවිතේ ඔයා දැන් ජීවත් වෙන්න. ඒ විදියට හිතන්න, ඇවිදින්න, කතා කරන්න. Shift your identity and the reality will follow. Don't wait for proof. Become the proof. ආකර්ෂණය කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඒක ඔයාගේ වර්තමානයේ ඉඳලා වෙනවා කියන අනාගතයක මතකයක්. Manifestation is not magic. It's memory of the future you already are. ඉතින් ඔයාට අවශ්‍ය දේ ලබා ගන්න ලෙසම ඔයාව දකින්න හසුරුවන්න. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.